පස්සේ මොකද්ද කරන්න ඕනේ? දැන් ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් වලදී කරලා බලන්න හරි ලේසි ලෙඩේ හොයාගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ කරන්නේ එකපාරට බෝඩ් එක ගාලා එළියට ගන්න. ප්‍රොසෙසර් එක හිමීට ගලවනවා. කූලින් ෆෑන් එක අයින් කරලා මේ දන්නවනේ ප්‍රොසෙසර් ගලවන්න දන්නවනේ. මේ ලිවර් එක මේ පැත්තට දාලා ප්‍රොසෙසර් එක හිමීට ගන්නවනේ. එකපාරෙන් උස්සලා ගන්න ඕනේ. මේක උඩ තල්ලු කරොත් එහෙම මේ පින් ටික කැඩෙනවා. ප්‍රොසෙසර් එක අරගෙන ඒකත් හොඳට පිහින්න ඕනේ. ඉරසර් කෑල්ලකින් හරි මේ අර අඩිය පැත්ත හොඳට පිහින්න ඕනේ. රත්තරන් පාට වෙන්න පිහින්න. පිහලා ආපහු දාන්න සොකට් එක. දාලා මේක මෙහෙම වහලා මේ ටික හොඳට අහගන්න. මෙහෙම වහලා මේකේ ෆෑන් එකක් ගහනවා. මේ ෆෑන් එක ගහනවා මෙතෙන්. හැබැයි ෂණිකව ඕෆ් කරන්න පුළුවන් විදිහට මේක කරන්න. උඩ. ඒකලා මේ ෆෑන් එක මේසෙ උඩින් තියලා මේකත් මේසෙ උඩින් තියලා දැන් අපි ප්‍රොසෙස් එක දාලානේ තියෙන්නේ. ප්‍රොසෙස් එක උඩ අත මෙහෙම තියාගන්නවා. අතේ මේ පැත්ත හිටින්න මෙහෙම. බය වෙන්න එපා කරන්ට් වදින්නේ. ප්‍රොසෙස් එක තදෙන් තියාගන්නවා. තියාගෙන මැෂින් එක ඔන් කරන්න. ඔන් කරනකොට පොඩ්ඩක්වත් හීට් වෙන්නේ නැත්නම් ප්‍රොසෙස් එක පොඩ්ඩක්වත් හීට් වෙන්නේ නැත්නම් විතරයි. ප්‍රොසෙස් එකට වෙනම 12 වෝල්ට් දෙනවා මේකේ. පැහැදිලිද? මෙන්න මේ වයර් එක චෙක් කරන්න 12 වෝල්ට් එනවද? මේකේ 12 වෝල්ට් එනවනම් ඊට පස්සේ පොඩි වැඩක් තියෙනවා. ඒක කල්පනාවෙන් කරන්න ඕනේ. ඒ වයර් එක නොගහ කරන්ට් දෙනවා. මේක ගහන්නේ. ගහන්න නැතුව කරන්ට් එක දෙනවා. දැන් රැම් මොනවත් හයි කරලා නැහැ. කරන්ට් එක දීලා අපි මේක අතට අරගෙන හොඳට මේ ඇස් දෙකෙන් මේක දිහා බලාගෙන හරි පැත්ත මෙහෙම ගහන්න. ගහපුවාම වෙල්ඩින් කරනවා වගේ නිල් පාට මෙතනින් ආක් එකක් යනවා. නිල් පාට ආක් එක යනවා කියන්නේ ප්‍රොසෙස් එක පැත්තට 12 වෝල්ට් යනවා. පැහැදිලිද? ප්‍රොසෙස් එක පැත්තට 12 වෝල්ට් යනවා. නමුත් ප්‍රොසෙස් එකට යන්නේ හීට් වෙන්නේ අපිට එතෙන්දි කියන්න බෑ මේක ප්‍රොසෙස් එකද බෝඩ් එකද කියලා. ඊට පස්සේ අපිට තව දෙයක් කරන්න වෙනවා. වැඩ කරන මැෂින් එක ප්‍රොසෙස් එකක් ගලවලා ඒ જાතිය මේකට තියලා බලන්න. එතකොට වැඩ කරන්න පටන් ගන්නවා නම් අපිට පැහැදිලිවම කියන්න පුළුවන් පිච්චිලා තියෙන්නේ මොකද්ද? ප්‍රොසෙසර් පිච්චෙනවා අඩුයි. ප්‍රොසෙසර් සාමාන්‍යයෙන් 95%ක්ම පිච්චෙන්නේ නැහැ. බෝඩ් එක තමයි යන්නේ. අර අතනින් ආක් කරනවා නම් දැන් ආපහු අපි දැන් මේ ප්‍රොසෙසර් එක අපි වෙන ප්‍රොසෙසර් එකක් තිබ්බා ඒකට වැඩ කරන්නේ නැහැ. වැඩ කරන මැෂින් එකකින් ගලවලා තිබ්බා ඒ වැඩ කරන්නේ නැහැ. එහෙනම් බෝඩ් එකේ තමයි ලෙඩේ තියෙන්නේ. ඊට පස්සේ කරන්නේ මෙහෙමයි. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ මන්ත්‍ර මේ ප්‍රොසෙස් එකට එනකන් තියෙන කෑලි නීක් කරනවා. ඒක බලන්න පුළුවන් අපි මේ පැත්තට ඇඟිල්ල මේ පේනවා මේ ට්‍රාන්සිස්ටර් ගොඩක් තියෙනවා මේ MOSFET තියෙනවා. ඒව උඩ අත තිබ්බහම එකක් හීට් වෙන්න පටන් ගන්නවා. අන්නේ හීට් වෙන එක ගලවලා අයින් කරන්න දාන්න ඕනේ නැහැ මැෂින් එක ඔන්න. පැහැදිලිද කියන්නේ? හැබැයි එතෙන්දී අවාසියක් වෙනවා. දැන් MOSFET 4ක් එනවා එතන. ඒ හතරෙන්ම අපි අවුරුදු 4ක් පාවිච්චි කරනවා නම් එකක් අයින් කරොත් අවුරුදු 4ක් බෑ 3ක් විතර තමයි පුළුවන්. ආයි කාලේ අඩු වෙනවා. පුළුවන් නම් මේ MOSFET එක පාස්සා ගන්න. එහෙම නැත්නම් ඒක ගලව දාන්න වැඩ කරනවා නැසෙ. පැහැදිලිද කියන්නේ? ඒක අඳුනාගත්ත හැකි ප්‍රොසෙස් එක හීට් වෙන්නේ ඒ චිප් එක විතරක් හීට් වෙනවා. මේ අයිනේ තියෙන්නේ. ඒකෙන් ඒක ගලවලා දාන්න. හැබැයි ගලවනකොට පින් 3ක් වෙනවා. පින් 3 ෂෝට් වෙන්න බෑ. බෝඩ් එක වැඩ කරනවා.